Hi guys, ඉතින් මොකද වෙන්නේ? අද අපේ පවුලේ කට්ටිය එක්ක අපි ට්‍රිප් එකක් යන්නේ. මේ දවස්වල අයියටයි අක්කටයි අපි කන්න යන්නේ. හරියට. එපා. itu kayak betul boleh. No, boleh. Saya boleh makan lagi. Hey guys, baru ada latihan. Saya nggak tahu itu lagi udah. Hey, ujian. Akan bang. Bawa ya. Bener. Hello guys. Enjoy with life tutorial. අපි ආවෙලා ඉන්නේ දම් රෝඩ් ට්‍රී ෆැක්ටරි එකට පිටිපස්සෙන් දම් රෝඩ් ටී කියලා පේනවා. දැන් වෙලාව 6යි කාලයි. මරු
මේ වටපිට මාරම ලස්සනයි. මොකද වෙන්නේ? ඔයාලා තාමත් චේතියාවුඩ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. සුපිනේ වීඩියෝ එකක් තියෙන්නේ. guys අපි අද නවතින්නේ නුවරඑළියේ. මාරුම ආතල්ලයක් දාන්න යන්නේ. මේ නිවාඩු දවස් ටිකේ කට්ටියම ඉන්නවා. එහෙනම් අපි ආයේ මේ ගමන. අපි ටිකක් මේ ආයේ දෙද්දි රෑ වුණ මේ ට්‍රැෆික් එකත් එක්ක මාරම ලස්සනයි ඒ වුණාට මේ ටයිම් එක. අපි දැන් ඉන්නේ නුවරඑළිය ටවුන් එකේ. අපි මේ කඩේට බඩේ ගන්න කියලා අයියා අක්කයි කීල්ස් එකට ගියා. මේ හරි මාර සීතලක් තියෙන්නේ නැහැ සුපිරි. තව අපි ටිකරි වාග්යකට ගියේ නැහැ. ගිහිල්ලා බලමු කොහොමද ආතල්ලෙක් කියලා. උඩ හොයාගත්තා මේ පිටිපස්සේ තියෙන ලොකේෂන් එක. ලොකේෂන් එක සුපිරියක් තියෙන්නේ. උඩට පෙන්නන්නම්. මාරුම ලොකේෂන් එකේ ඉන්නේ. පට්ට සීතලයි. උඩ තට්ටුවේ ඉඳන් ඊට පස්සේ පේන ආකාරයේ අරුවේ වෙන වාදල්ලයක් වට්ට උණක් තියෙන්නේ. ඔව් නේද? මේ අපි ගත්ත රූම් එක මර රූම් එකක් ගත්තා අපි පාර්ට් එක. ඕ යාළුවනේ අපි දැන් රැයට කන්න යන්නේ. මේ පොට්ටම සීතලයි. මේ දවස්වල මානව සීතලක් තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා උයා ගත්තා. මේ තියෙන මගේ බත් එක. අපි කාලා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. ඔයාලා ස්කිප් කරන්නද වීඩියෝ එක බලන්න. සුපිරි මාතල්ලක් තියෙන්නේ. අර අයියා එක්කයිත් බත් කරනවා. තා චුට්ටකින් හම්බ වෙනවා. Hey guys. මොනවද කියන්න දෙන්නේ? සීතල. සීතල නෑ. පොට්ට මාතල්ලක් තියෙන්නේ. සුපිරි සීතලයි. මේ අක්කා ඉන්නවා. පට්ටම සීතලක් තියෙන. අපි දැන් නිදා ගන්න කියලා හදන්නේ. දන 18 තියෙන. එහෙනම් හෙට උදේට අපි හම්බෙමු. Good night. Good night. ජය. Hey guys, good morning. We දැන් ගහන්නේ මාසිය තාම නෙද. ආයෙ නෑ අම්මා. ඊට පස්සේ කොහොමද view එක බලමු ඈ.
සැපක් ඈ ඒක. මොනේ මම නැගිට ගමන් ආව එළියට කොහොමද view එක බලන්න මාර view එකක් තියෙන්නේ. ඒක පාට වලක් තියෙන වෙනවනේ. මොන ආදල් එක. සුපිරිය. ඒක වෙන ආදල් එකක් තියෙන්නේ. Hi. Good morning. Akka beri kiwe kan hadar gawan ini. Amma menne uyanawa. Suwada inna ba eliyata. Eh Lolia. හමාරයි අපි ඇහැරුණා එළිය පොඩ්ඩක් view එක බලන්න කියලා ආවේ. ඔයාලා තාමත් චේතියාවෝට YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙන්න. මේ වගේ වීඩියෝ දිගින් දිගට බලන්න. skip කරන්න නෑ guys වීඩියෝ බලන්න. ඔයාලා ලස්සන වීඩියෝ එකක් දෙන්නේ. අද අපි උඩලි යනවා. අපි ඊළඟේ ගමන කොහේ වෙයිද දන්නේ නැහැ. බලන්න කොහොමද ආතල්ලේ කියලා. මේ අවුව තිබ්බට guys තාම සීතලයි. සුලගත් එක මාරම ආදල්ලයක් තියෙන්නේ. මේ වද පිටාවත් ඔක්කොම මාරම ලස්සනයි. මේ අපේ පල්ලෙන් පේන්නේ මේ රාමු පාත්තිය. කොහොමද? ගයිස් රාමු නෙවෙයි ගෝවලු. දුරට යාවී ඇත පාවී තනි වේවි මා මතකේ නුඹ දුරට යාවී ඇත පාවී තනි වේවි මා මතකේ නුඹේ දුර ඇත ආකායේ සඳවත් නැ තනියට මාගේ දැවෙනා හිත මාගේ අඳුරුයි මගේ ලෝකේ තරු යය නැද guys උදේට අපි මේ කනවා. අක්කක රැන්ඩම් ෆොටෝ එක තමයි ස්ටේටස්. උදේට කන්න යන්නේ. අක්කා මේ කනවා. ඒක සුවද බීඩී එකෙන් යන්න පුළුවන්. ඔව්. මොකද වෙන්නේ ඉතින් ඔයාලා හොදේ ඉන්නව නේද? පොඩ දවසකට පස්සේ මේ වීඩියෝ එකක් දාන්නේ. අපේ පවුලේ කට්ටිය එකතුලා සාමාන්‍යයෙන් සෑහෙන දවසකින් ආවේ මේ වගේ ට්‍රිප් එකක්. යන්න කියලා හදන්නේ මේ උඩ කරකනිය ඉතින් මට්ටම වල තියෙනවල වේදනේ මේකත් ටවුන් එක බේරා මාර view එකක් තියෙනවා ඒක මාර නිදහස මාර ආගල්ලා අපි ඊළඟට කොහේ ආයිද කියලා නැත්නම් තාම ඉන්නේ නැහැ. අපි දැන් බලමු කොහෙද යන්නේ කියලා.
ගයිස් දැන් අපි යන්නේ කෙලින්ම හෝටන් තැන්නට. පාට්ට ලොකේෂන් එකක් හම්බුනේ. ඔයාලා දකින්න ඇති. මාරම ලස්සනයි. පාට්ට view එකක් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු හෝටන් තැන්නේ මොකද වෙන්නේ කියලා. ලෝකාන්තර යනවා නම් ලෝකාන්තරේ ඔය ඒ පැත්තට යනවා නම් මෙතෙන් ටිකට් අරන් යන්න ඕනේ. අනිවාර්යෙන්ම වල ටිකට් අරන් යන්න. මේ හරිය මානව ආදල්ලක් තියෙනවා. මානව ලස්සනයි. අපි යන් කොහමද කියලා. ලෝකාන්තර යන පාර. මේ මගේ නම් දැන් ටිකක් ළඟයි. මගේ පිරිලා මම ඩිලීට් කරා. මගේ වීඩියෝමනේ. දැන් නම් පොඩ රස්නේ වගේ දැනෙනවනේ යකේ. ඒ කියන්නේ රස්නෙත් එක්ක මේ පොඩි සීතලගේ සීතල ටික අමාරුයි. ඒ ලස්සනයි ඉතින්. අමුතුම view එකක් තියෙන මේ දවස්වල මේ පැත්තට වැහලා නැහැ වගේ නේද? පොඩ්ඩක් දවස් දෙකක් අවුවලු. දවස් දෙකක් අවුව පායලා ඒ හින්දා මේ පොඩ්ඩක් ගස්සේ මැරිගෙන දැන් අපි යන්නේ ඔහියට හෝටන් තැන්න ඒ පැත්ත පහු කරලා ඔහිය පැත්තට යන්නේ මාරම ලස්සනයි මේ වටපිටාව ඔයාලට පෙන්නන්න. Travel with Dialadu ඔහිය දුක හිතන කාරණාවක් ඔහේදි ගත්ත වීඩියෝ ටික නෑ මම ඔහේදි ෆොටෝ දෙයක් දැම්මා ඉතින් ඒ හින්දා ගයිස් අපි අද නැවතිලා එන්නේ මේ
අපි නැවතුනේ හපුතලේ බංගලෝ එකක කෑම ගන්න කියලා කඩයක් හොයන්නේ. තාම හොඳ කඩයක් හම්බුන්නේ නැහැ. අද වියන්නේ නැහැ. කන්න අමාරුයි. ඒකිට අපි කඩයෙන් ගන්න කියලා හදන්නේ. අපි කඩයක් හොයාගෙන හම්බෙමු. අපි ඕඩර් එක දැම්මා. අපි ඕඩර් එකක් ඉන්නේ දැන් ඉඳගෙන. අපි ගත්ත කෑම අරන් ඔව් අක්කා. ඉන්න මූණ විතරයි. ඔව් අයියෝ. guys දැන් අපි ඉන්නේ අපේ රෙස්ට් හවුස් එකට යන ගමන් දැන් සීතලයි. දැන් පොඩ සීතල දැනි යන්නේ. පොඩ සීතල රුක්කයක් තියෙනවා දැන්. මේ දැන් වෙලාව 6:48යි. තාම මෙහෙට ඉර බහැලා නැහැ. නේ? මෙහෙට ඉර බහැලා නැහැ. 6:48යි වෙලාව. මරු ඈ. අපි කෑවා සූපිරි කෑම එක. අපි දැන් නිදා ගන්න කියලා හදන්නේ. එහෙනම් guys good night. අපි හෙට උදේට හම්බෙමු. ජය වේවා. හෙට උදේට හම්බෙමු කිව්වට දුක හිතන කාරණාවක් තියෙනවා කියන්න. ඉතින් මගේ ස්ටෝරේජ් ෆුල් වෙලා වීඩියෝ එක චිප් එකකට දැම්මා. චිප් එක වැටිලා ඉතින් පට්ට බවුල් පට්ටව දුකයි. කමක් නැහැ. ඉතින් මේ තියෙන්නේ මම හෝටන් තැන්නදී ගත්ත ෆොටෝ එකක්. ඒ වගේම අපි ඔහියටත් ගියා. මේ තැන නම් මතක නැහැ මොකද්ද කියන්න. මේ ලස්සන තැනක් අපිට යද්දින් හම්බුනේ. ඒ වගේම අපි ගියා එඩිෂන් බංගලෝ එකටත්. අපිට තව යාළුවෝ කට්ටියකුත් හම්බුණා. ඉතින් මේ ඉන්න මගේ සහෝදරයෝ ටික. මගේ හැම දෙයකටම ඉන්නේ ඉතින් මෙයාලා තුන් දෙනා තමයි. ඔයාලා තුන් දෙනා ගොඩක් ආදරෙයි. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඔයාලා දෙවුන අදහස් කමෙන්ට් කරන්න. ඉතින් like කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් දවසක මේ වගේ තවත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු. ජය වේවා.